Hi guys, welcome කියලා පිළිගන්නවා Vibes of Dhananjay YouTube channel එකට. ඔන්න අදත් වෙනදා වගේ interview series එකක් නෙමෙයි. අද යන්න වෙනවා කලින් වගේ traveling vlog එකක්. ඔයාලට මතක ඇති අපේ Genting Island vlog එක ඒ වගේ අදත් පොඩ්ඩක් කේල් වලින් එළියකට යන්න හදනවා. ඉතින් කොහොමද දිමු? අද ඇත්තටම හොඳයි වෙනදට වඩා උදෙන් නැගිටලා කට්ටිය ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ. අද අපි ගිහිල්ලා බලමු නේද? අද අපි ජෙන්ටින් හයිලන්ඩ් නෙමේ වෙන වයිබ් එකකට යන්නේ. කාලෙකින් ගත්තෙත් නෑ ලංකාවෙන් ආවට පස්සේ අපිට යන්න බැරි වුණා නේ වගේ දැනකට. අද අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අදත් අපි වාහනේ යන්නේ 4-5 දෙනෙක් ඉන්න අපිත් එක්කම. හරි එහෙනම් ඔව් අද අපිට මහා ලොකුට කියන්න දෙයක්වත් නැහැ නේ ප්‍රේණිත් අයියේ. එහෙනම් අපි යන ගමන්ම හම්බෙමු. කොහොමද මේ ගමන කොහොම මොනවා වෙයිද? අරම සියලුම විස්තරات එක්ක ඔයාලත් එක්ක අපි ෂෙයා කරගන්නම්. එහෙනම් යන ගමන් ඉස්සරහට වෙන දේවල් එක්ක බලමු. ජය වේවා. ඔන්න දැන් අපි ගමන ආරම්භ කරලා තියෙනවා. ඔක්කොටම කලින් පන්සලට ගිහිල්ලා පිටිත් නූලක් බැඳගෙන ඔයාලට මතකයි ජෙන්ටින් වලත් අපි එහෙම තමයි කරේ. පොඩ්ඩක් ආශිර්වාද අරගෙන හාමුදුරුවන්ට කියලා එහෙම තමයි අපි සාමාන්‍යයෙන් ලංකාවෙත් මේ හින්දා පොඩි ගමනක් යද්දී අපි කොහොමද ලංකාවේ වුණත් එහෙම තමයි යනකොට පන්සලක් අයිනේ තිබ්බොත් ඒකට පඳුරක් එහෙම දාලානේ යන්නේ. අපි මෙහෙත් එහෙම තමයි අපි පන්සලට ගිහිල්ලාම යනවා මේ පාරත් කලින් පාර වගේම අපි කට්ටිය පිටිවස් ඉන්නවා වාසිතයි අයම. හලෝ කොහොමද ඔයාලට? දැන් අපි යන්නේ මෙහෙ සෙන්තුල් පන්සලට කේල් වල. අපි ගිහිල්ලා හම්බ වුණේ මෙතන මේ ට්‍රැෆික් එක පොඩ්ඩක් වැඩි ටික වෙලාවක් ට්‍රැෆික් එක කියන්නේ අද හොඳටම පරක්කුත් වෙලා තියෙන්නේ. මොකද යන්න හිටපු ගමන අපි 12ට කලින් පිටත් වෙන්න ගියේ. මොකද දැන් වෙලාව 1:00ටත් තාම යන ගමන් ඉන්නේ පන්සලට. බලමු මොකද වෙන්නේ කියලා. යන්න රෑ වේද හවස් වේද වහීද පොඩි වැහි ලකුණකුත් තියෙනවා ජෙන්ටින් වල වගේ වහීද කියලා බලමු අපි. මොකක්ද අපිට සෙට් වෙන අභියෝගය කියලා අපි බලමු ගිහිල්ලා. එහෙනම් ඉස්සරහට හම්බෙමු. ජය වේවා. ජය වේවා. Dua kilo yang kan? Ada kasar ke bagi mana mama? Kasar kau 90 dan nanti. Ini kasar ke bagi ini cerita bagi. ඔන්න අද කොහොම හරි අවසානට බීච් එකට රීච් වුණා අපි.
එහෙම බලමු මොකද රත් බීච් එකට ආවා පොඩ පරක් වුණා 4:35යි අපි ආවේ එකට විතරනේ මාස ගානක් පස්සේ බීච් එක දකින්නේ ජීවිතේ පළවෙනි අපි ගොඩක් දොරක් ආවා අපි බලමු මේ හරි මේ මොනක් කර කතාවක් කියලා මේ හරි අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා පොඩක් කලවර වැටිලාද දන්නෙත් නැහැ guys ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි ආවාද බීච් එකට කොහොම හරි අද පෝක් ඩික්සන් වලට අපි රීච් කරා කොහොම හරි හවස 4:00 වගේ වෙද්දි මේක නම් ඇත්තටම අපේ ෆස්ට් ටයිම් එක අපේ මෙතන පරණ එක්කෙනෙක් ඉන්නවා අපිත් එක්ක හිටපු වෙනත් අය මේක වගේ ෆස්ට් ටයිම් එකද ඔව් මගේ ෆස්ට් ටයිම් එක කියන්නේ දැන් මං ඇවිල්ලා අවුරුදු 1.5ක් විතර එනවා ඒකට ඒ අතරතුර බලද්දී මැලේසියාවේ බීච් එකට ආවේ ෆස්ට් ටයිම් තමයි මම හිතන්නේ මේ හැමෝගෙම මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි බීච් එකට ආවේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ අතරතුර වීඩියෝ එක යනවා බීච් එකේ ඔයාලට සුන්දරත්වය බලා ගන්න පුළුවන් දිමුත් ඔයාලට මොනවද කියන්න දෙන්නේ මට කියන්න තියෙන්නේ අපි ගොඩක් හේස මහන්සි වෙලා උදේ පාන්දර නැගිටලා 12ට විතර එළියට ඇවිල්ලා 4:00 විතර වෙද්දී එන්න පුළුවන් වුණා මොකද ගොඩක් දුරයි අපි ඉන්න පැත්තේ ඉඳන් ඒකත් එක්කම තමයි ගොඩක් වෙලාව ගියේ අපිට ට්‍රැෆික් තිබ්බා ඒ වුණාට අවුලක් නැහැ හිතුව තරම් කරවල වෙලා නැහැ එළිය තියෙනවා අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙයි අපි බයේ හිටියේ කරවල වෙයි කියලා ඇත්තටම ඔව් තව දෙයක් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් මේකට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට එන්න වාහනයක් දුන්නා මේ චබි අයියා අපිට වාහනයක් දීලා ලොකු උදව්වක් කරේ මේ ගමනක් එන්න ඒ නිසා මේක වීඩියෝ එකේ අනිවාර්යෙන් ස්තුති කරන්න ඕනේ චබි අයියාට වාහනේ දීපු එකට ඉතින් මොකද ඒවට මොකද්ද කියන්න දෙන්නේ ඇත්තටම බීච් එක දැක්කට පස්සේ නිකන් අනේ මන් දන්නේ මම මැලේසියාවට එන්න කලින් ඉඳන් හිතන් හිටියේ අනිවාර්යෙන් මේ මැලේසියාවේ බීච් එක නම් බලන්න එනවා කියලා කොහොම හරි ඉතින් අපි ඔව් ආවටත් පස්සේ අපිට සෑහෙන වදයක් දුන්නා බීච් එකට එන්න ඕනේ කියලා ඉන්නේ කල්ප පුදුම වදයක් දුන්නේ හරි එහෙනම් එච්චරයි දැන් අපිට තියෙන්නේ මේක ආපු ගමන එන්ජොයි කරන්නත් අපිට ටයිම් නැහැ දැන් මොකද 5ටත් කිට්ටුයි එහෙනම් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන අපි එන්ජොයි කරමු එහෙනම් let's go to the fun මාර අවාසනාවන්ත වැඩේ වුණේ මට බහින්න බෑ මට උණ හැදිලා සනීප නැතුව ඉන්න අපි දිමුතුයි ප්‍රණීත් අයියා බැස්සා මේ ඔමෝඩි එයාගේ යාළුවා බැස්සේ නෑ බලමු එයාලගෙන් අහමු මොකද එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපි අහලා බලලා දැනගමු කොහොමද කියලා ඇත්තටම පට්ට ආසාවෙන් ආවේ මොහොතට බහින්න ඒ අවාසනාවකට උණ හැදිලා මට බහ ගන්න බෑ වතුරට බැස්සොත් ආයෙ වැඩි වෙනවා ඒ නිසා ඉතින් කරන්න දෙයක් නෑ හිත හදාගත්තා ඉතින් අපි එහෙනම් ඉස්සරහට සෙට් වෙමු ඔන්න ගයිස් දැන් කට්ටිය මොහොතට ආවා බහලා අපි දෙන්න නම් නෑවා ෆුල් චිල් එකේ ෆුල් චිල් එකක් ගත්තා මේවයි අර ලංකාවේ වතුර වගේ නේ මාර ලස්සනයි ඔයගොල්ලන්ට සන්සෙට් එක නම් වැහෙන ගමන් තියෙන උනට මාර ලස්සනයි මේ මීට කලින් එළිය තිබ්බා ගොඩක් එළිය තිබ්බා දැම්මේ නැති උනේ මම හිතන්නේ 7 ඔව් 7 වගේ ඇති 7 පයින් නැති සමහර විට 7 මේ මරුනේ දාතල් එක නියම සුපිරි මරු එක්ස්පීරියන්ස් එකක් මේක ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක විඳින්න ඇත්තටම මරු ඒක වචනින් කියනට වඩා ඔයාලා ඇවිල්ලාම විඳින්න ඕනේ ඔව් කට්ටිය බලනවා ඇති දනා කොහෙද අනික් කට්ටිය කොහෙද කියලා මොකද අපි දෙන්න විතරයි මුහුදට පැන්නේ මුහුදේ නැහැ අපි දෙන්න විතරයි අනික් කට්ටිය දනා නම් වාහනේ යාට පොඩ්ඩක් සනීපමදි අර කලින් කීවනේ ඒක චුට්ටක් වැඩි වුණා යාගේ මේ අනික් කට්ටිය නම් මං හිතන්නේ එළියේ ඉන්නවා ඒත් එක්කම මොනවද බස් එක කියන්නේ
දැනටනම් එච්චර ලොකු විශේෂ දෙයක් නැහැ. ඔයාලා ඇවිල්ලා බලන්න කියලා තමයි. මෙතන වාර ලස්සනයි ඇත්තටම මේ වටේම පේනවා. අර මං හිතන්නේ අර පැත්තේ බිල්ඩින්ග්ස් වගේක් තියෙනවා. පේනවත් දන්නේ නැහැ මේකට නම්. මං හිතන්නේ කේල් පැත්ත වෙන්න ඕනේ සමහර විට අපිට කියන්න බෑ. අපි කොයි පැත්තද කියලා ලංකාවක් නෙමෙයි. මේ හරින් ගොඩක් ප්ලේන් යනවානේ. එයාපෝට් එක ළඟ එයාපෝට් එකට ළඟ ඉන්න මෙතනින් ගොඩක් ප්ලේන් එහෙම යනවා. දැන් කියන ගමනුත් එකක් යනවා. ඒක පේන්නේ නැති වෙයි. පෙන්නන්න. මේ යනවා විනාඩියෙන් විනාඩියට වගේ යනවා. විනාඩියට වගේ යනවා මෙතන. හරියට බස් යනවා වගේ තමයි ලංකාවේ. ෆොටෝස් ගන්න එහෙම නම් මාරු. සුපිරි ප්ලේස්. එහෙම වුණොත් අපි දැන් මෙතන වැඩේ ඉවර කරලා අපිට වාහනට ගිහිල්ලා සෙට් වෙමු කොහොමද ඊටු වැඩ ටික ධනාගේ වීඩියෝ එකකුත් ඇති. එතන ධනා ඇත්තේ වාහනේ යාට එන්න ගොඩක් අමාරු අසනීප තත්ත්වෙත් ඉඳලා. එහෙනම් අපි යමු නේද? එහෙනම් ජය වේවා. අපි එහෙනම් වාහන ගාවට ගිහිල්ලා ඊටු ටික ඔයාලට කියන්න. හයි ගයිස්, ඉතින් කොහොමද ඔයාලා දකින්නද මේක ඔයාලා බලද්දී ඔයාලා දකින්නද අපි බීච් එකේ කොච්චර එන්ජොයි කරාද ඒ විස්තර ටික ඔයාලා දකින්නද? ඉතින් අපි යන ගමන් අපිට තව තැනක් තියනවාද කියලා අපි කතා කරා අපේ නිරන් අයියට අපේ ඇපාර්ට්මන්ට් එකකින් අයිය කෙනෙක් නිරන් අයිය කියලා. ඊට පස්සේ අපිට ලොකේෂන් වගේ කිව්වා. දැන් අපි ආවා පෝක් ඩික්සන් වල කානිවල් එකකට. මේක ෆොරිනර්ස්ලටම හදපු කානිවල් එකක්. මේක පාරේ අයිනේ යද්දිමයි තියෙන්නේ. අපි පාරේ යනකොටත් මේ එහෙම හොයාගන්න අමාරුත් නෑ. පාර අයිනෙමයි තියෙන්නේ. නිරන් අය කතා කරලා කිව්වට පස්සේ කට්ටිය දන්නා. ඉතින් කලින් වීඩියෝස් වල හිටියා අපිත් එක්ක. ඔව්. මේ අපි දාන වීඩියෝ එකේ එහෙම හිටියාම. දාන වීඩියෝ එකේ හිටියා, පූල් ගහන එකේ හිටියා. පූල් ගහන එකෙන් තමයි ඉන්ට්‍රොඩියුස් කරේ. ඔව්. මේ හරි කොහොමහරි අපි දැන් මෙතෙන්ට ආවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මෙතන මොකද හැපනින්ද කියලා. කට්ටිය නම් ලොකුවට නෑ අතරම මෙතන. අපි කලින් ආවා වැඩිද දන්නෙත් නෑ. තාම ඕපන් කරලා නැද්ද දන්නෙත් නෑ. ලයිට් නම් දාලා තියෙන්නේ. 7:49 නේ. 7:49 ටයිම් එක. හරි සමහරවිට සෙනගෙන ඉඩ තියෙයි. බොහෝ දුරට. අපි එහෙම වුණොත් ඇතුළට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා බලමු නේද? බලමු. අපි ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට ෆීඩ්බැක් එක දෙන්නම් කොහොමද මෙතන තත්ත්වය කියලා. ජය. අද අපි කානිවල් එකට ආව වෙලාව කලින් ආවනේ. ඔව්. අපි එද්දී පොඩ්ඩක් කලින් වැඩි. අපි පොඩ්ඩක් අහලා බලපුවා මෙතන කවුරුත් නැහනේ. මේගොල්ලොන්ට මේ මැෂින්ස් ඔන් කරන්න බෑ කිව්වා කට්ටිය මදි කියලා. මේ මොකද පාඩුයි වැඩේ කියලා. ඇතර ඔයාලට කානිවල් එක පේනවා ඇති අපි කට්ටිය විතරයි කානිවල් එකේටම ඉන්නේ. මේකේ කවුරුත් නැහැ ඇත්තටම කිව්වොත්. මේ අපි අර නිකන් ඕපන් කරපු ගමන්ම වගේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. මේ අපිට දැන් මෙතන ගොඩක් වෙලා ඉන්නත් බෑ කට්ටිය එනකන් කියලා. මොකද මේ අපි ගොඩක් දුර යන්නත් එපාය. දැන් උදේම නැගිටලා කට්ටියට මහන්සියත් එක්ක අපි මොකද බැලුවේ මෙතන බෑ භාගයක් විතර මෙතන පොඩ්ඩක් එන්ජොයි කරලා යන්න කියලා හිතුවේ. අපිට පොඩි බඩගින්නකුත් ඇවිල්ලා දෙනවා. අපි දැන් යනවා මැක් එකට කන්න. ඔව් මැක් එකට ගිහිල්ලා මොනාරි බඩට දාගන්න කියලා හිතුවේ. මොකද මේ මෙතන ගොඩක් වෙලා ඉන්නත් බෑ කට්ටිය එනකන් කියලා. එහෙම වුණොත් අපි මේ වීඩියෝ එක නවත්තමු නේද? දැන් හරි ඔයාලට අපි යන ගමන් වෙන සිද්ධි වීඩියෝ ටිකක් දාන්න. අපි ඒ වුණොත් අය අපිට යන්න තැනක් නම් තාම නෑ. බලමු යද්දී හම්බුනොත් කොහමද දන්න. ඒ වුණොත් ඒක බලලා ඔයාලට ඉස්සරහට විස්තර ගේන්නම්. නැති වුණොත් අදට මේ වීඩියෝ එක ඉවරයි නේද? ඔව්. එහෙනම් ජය වේවා. සතුටින්ම වෙන්නේ කියේ අඩුවක් වුණා දෝසෙනේ අරන්න ඉලම් මුලේ මේ විඳින වේදනා වාරවයි චෝදනා මාදවයි රැදිවා රවටන්න දෝ පෙම් කලේ මානුබට පෙම් කලේ නුඹට තේරුනේ වෙන්නේ ගියක් ඔයා නුඹට තේරුනේ වෙන්නේ ගියක් ඔයා